ඉතින් කොරියාවේ ලස්සනම කාලේ තමයි වසන්ත කාලේ කියන්නේ. අපි බලමු කොහොමද සකුරා මල් උඩ ඉඳන් පේන්නේ කියලා. අයබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා මිශ්‍රපොදිය YouTube channel එකට ඔයාලා අදත් ඉතින් කොරියාවේ ලස්සනම කාලේ තමයි වසන්ත කාලේ කියන්නේ. ඉතින් දැන් කොරියාවට වසන්ත කාලේ උදා වෙලා තියෙන්නේ. මම ඉතින් ඔයාලවත් එක්ක කරගෙන ඔයාලටත් පෙන්වන්න ඕන හින්දා ආවා. ලස්සන සකුරා මල් බලන්න. එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු සකුරා මල් වල ලස්සන. ඉතින් චෙරි මල් ලෙසද හැඳින්වන මේ සකුරා මල් ජපානයේ සහ තවත් බොහෝ රටවල දක්නට ලැබෙනවා. අපි හැමෝම ආස කරන අපේ සිහින දේශය වන දකුණු කොරියාවෙත් මේ සකුරා මල් බහුලව අපිට දකින්න පුළුවන්. මාස 6-7ක සීතල කාලෙකින් පස්සේ වසන්තයේ පැමිණීම සනිටුහන් කරන මේ සකුරා මල් සියුම් රෝස හෝ සුදු පැහැයක් ගන්නවා. ඇත්තෙන්ම මේ මල් අපිට ලොකු පණිවිඩයක් කියලා දෙනවා. ඔයාලා දන්නවද මේ මල් ලස්සනට පිපිලා සතියක් හෝ දෙකක් ඇතුළත පෙති හැලිලා බිම වැටෙනවා. ඉතින් ලස්සනට පිපිලා ඉක්මනට පරවෙලා ගිහින් අපේ ජීවිතයේ తాවකාලික බව හරි අපූර්වට මේ මල් කියලා දෙනවා. ඉතින් මේ කාලේ කොරියාවේ හරිම ලස්සනයි. බලපු බලන තැන මල් ගොඩක් පිපිලා අපිට හිතා ගන්න බැරි තරම් මල් ගොඩක් පිපිලා තියෙනවා. ඔයාලට මේ පේනවා ඇති මේ ගස්වල මල් විතරයි. මුලින්ම මල් තමයි හැදෙන්නේ. ඊට පස්සේ කොළ හැදෙනවා. ඔයාලට මේ පේනවා ඇති යායටම තියෙනවා මල් පිපිලා. ওই වගේ දිගටම තියෙනවා. මේ තියෙන්නේ මං කොරියාවේදී ගත්ත ඩ්‍රෝන් එක. ලංකාවේ හිටියා නම් ඇත්තටම මේවා ගොඩක් හීන අපිට. ඒ වුණාට මෙහි ඇවිල්ලා අවුරුද්දක් යන්නත් කලින් ගොඩක් හීන හැබෑ කරගන්න පුළුවන් වුණා. ඉතින් මේකත් ලොකුම හීනයක්. අනිවාර්යෙන් මේකත් කොහොම හරි මං කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් වෙයි අනිවාර්යෙන්ම ඔයාලගේ හීන වලට යන්න. ඒක නිසා ඌමනාවෙන් සහ උනන්දුවෙන් වැඩ කරන්න. මේකේ අන්බොක්සිං වීඩියෝ එකක් මම දාලා තියෙනවා මගේ channel එකේ. මම උඩින් දාන්න. ඒක බලලා නැත්නම් ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න. තව ඩ්‍රෝන් එක කොහොමද අපි ෆ්ලයි කරන්න කියලා මුලින් ඉඳන්ම කියලා දෙන වීඩියෝ එකක් කරන්නම් කියලා. ඒකත් ඉස්සරහට අනිවාර්යෙන් අරන් එනවා. ඉතින් මිශ්‍රපොදියා YouTube channel එකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න. මේ ඔයාලට ගොඩක් දේවල් ටෙක්නිකල් පැත්ත සහ කොරියාවේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලාත් මම ඉල්ලනවා. ඔයාලට මේක ගොඩක් ලස්සන අත්දැකීමක් වෙයි. අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු කොහොමද සකුරා මල් උඩ ඉඳන් පේන්නේ කියලා. මේ මල්වල පෙති උලගත් එක්ක පොකුරට බිමට වැටෙද්දී මල් වැස්සක් වහිනවා වගේ. ඇත්තටම මට හිතෙනවා මේ දේවල් හැබැයින් දකින්න මමත් ගොඩක් පින් කරලා තියෙනවා කියලා.
කොරියාව ගැන උනන්දුවක් දක්වන ඔයාලටත් කොරියාවට එන්න බලන් ඉන්න ඔයාලටත් ඉක්මනට ඔයාලගේ හීන හැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුන්දර දකුණු කොරියාව ගැන මේ වගේ ලස්සන සුන්දර අත්දැකීම් විඳගන්න ඔයත් ආසනම් අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න මිස්ටර් ප්‍රදියා YouTube channel එකත් එක්ක.